මම සමානලගිරි නාඩි වෙදකම කරන ජානක කුමාර අඹතලාව. මගේ පියාගේ නම සරත් අඹතලාව. සරත් අඹතලාව මහතාගෙන් කරගෙන ගිය ওই වෛද්‍ය ක්‍රමය දැන් ඉදිරියට කරගෙන යන්නේ මා විසින්. ඒ වෙදකමත් එක්ක සම්බන්ධ වෙන බෙහෙත් ක්‍රමයක් අපි නාඩියත් එක්ක රෝග හඳුනාගෙන රෝගියා සුවපත් කිරීමේ ක්‍රමයක් අනුව නාඩියට වාපිස්සෙම් කියන දෝෂ තුනත් එක්ක රෝගියාගේ ලෙඩේ හඳුනගෙන චූර්ණ ඖෂධ වලින් පමණක් ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක්. මේ චූර්ණ ඖෂධ ඇඟ ඇතුළට ලබා දීමෙන් රෝගියාගේ නිරෝගී බව ඉක්මනින්ම සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. බඩ ඇතුලේ හැදෙන අසනීප, හන්දිවල අමාරු, ඒ සියලුම දේවල් වලට බඩට වැටෙන බෙහෙත් වලින් රෝගියාගේ ඇසිඩ් ගතිය ඇඟ ඇතුලේ හැදෙන දැන් කියන ආකාරයට ඇසිඩ් එක කියන එක තමයි මුළු සර්වාංග පුරාම දුවන්නේ. ඒක අපේ ශරීරයේ ඇටකටු දක්වාම ගමන් කරනවා. මේක අයින් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ චූර්ණ ඖෂධ වලින් ඉක්මනින්ම ප්‍රතිකාර ලැබෙන්නේ. ඒ චූර්ණ ඖෂධ ඇඟට වැටීමෙන් ඒවයින් ක්‍රමවත් විදිහට පිටකිරීමේ ක්‍රියාවලිය කරනවා. ඒ කියන්නේ මුත්‍ර වලින්, මල වලින් පිටකිරීම, දාඩිය ඒ වගේ දේවල් වලින් පිටකිරීම ඉක්මනින්ම මේ චූර්ණ ඖෂධ වලින් කරනවා. එතකොට රෝගියාගේ සර්වාංගයේ තිබෙන සියලුම රෝග, ඒ කියන්නේ කකුල් වල දැවිල්ල, හන්දිපත් වල කැක්කුම්, ඒ වගේ දේවල් අයින් කිරීමේ ක්‍රියාවලිය මේ බෙහෙත් ක්‍රමය ඇතුලේ තියෙනවා. මේකට විවිධ බෙහෙත් වර්ග අපිට අඩංගු කරනවා. ඒ කියන්නේ මූලික බෙහෙත් වාත රක්ත කියන පැත්තට අදාළ වෙන බෙහෙත් වර්ග වලින් තිරස්සබාලු, ඒ වගේ දේවල්, තිප්පිලි, ඒ වගේ දේවල් අපි මෙම රෝගීන්ට හදන චූර්ණ වලට සම්බන්ධ කරගන්නවා. මේවා ඊ타මත්ම හොඳින් හදලා ඒ අපි චූර්ණ ඖෂධ ලෙඩුන්ට ලබා දෙනවා. ඉතින් ඒ රෝගීන්ගේ ඇඟේ ඇතුලේ හැදෙන අසනීප ඉක්මනින්ම සුවපත් කිරීමේ ක්‍රියාවලිය මෙම සමනලගිරි නාඩි වෙදකමින් අපි කිරීමට දිගින් දිගටම රෝගියා සුවපත් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඒකේ සම්බන්ධ වෙන ඒ සියලුම අසනීප අපි නාඩියෙන් තමයි හඳුනගන්නේ. ඒ නාඩියෙන් හඳුනගෙන රෝගියා ලෙඩේ කියන්නත් පෙර අපි රෝගියාගේ ඇඟ ඇතුලේ හැදෙන අසනීප නාඩියෙන් තෝරගන්නවා. නාඩියෙන් තෝරගෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන බෙහෙත් ක්‍රියාවලිය අපේ ඔළුවට ගන්නවා. ඒ බෙහෙත් ක්‍රියාවලිය අඩංගු බෙහෙත් පන්ති තමයි ඊට පස්සේ අපි ලබා දෙන්නේ. ඒවයේ අඩංගු බෙහෙත් වර්ගත් අපි ඒකම අපේ ඔළුවට අරගෙන ඒව රෝගියාට අපි ලබා දීමේ ක්‍රියාවලිය තමයි මේ බෙහෙත් ක්‍රමය කරන්නේ. ඉතින් ඒවා දිගින් දිගටම රෝගියා ලබා ගැනීමෙන් නිරෝගී බව ඉක්මනින්ම ලබා ගැනීමට හැකියාව තිබෙනවා.